welcome back my YouTube channel. ඔන්න ඉතින් අද මැයි 30 ඒ කියන්නේ වෙසක් දවස. ඉතින් අද අපි යාළුවෝ කට්ටිය කතා වුණා නුවර යන්න. දැන් පාන්දර 3:00ට විතර ඇති. ඉතින් මම ලෑස්තිලා ඉන්නේ. දැන් අපි කට්ටියම එක තැනකින් සෙට් වෙලා යන්න තමයි හදන්නේ. එහෙනම් අපි යන ගම හම්බෙමු. ඉතින් 3:00 වෙනකොට යන්න කට්ටියම කතා වෙලා හිටියට ලෑස්ති වෙලා ඔක්කොම කරගෙන යනකොට ඉතින් 4:00 විතර වුණා. ඉතින් අපි මේ වෙනකොට කුරුණෑගල කිට්ටුවල තමයි හිටියේ. අපි ඉතින් පාන්දර මෙහෙන් ආපු නිසා අපිට එක දන්සලක්වත් හම්බ වුණේ නැහැ. ඒ නිසා ඉතින් හැමෝම ගොඩක් බඩගින්න හිටියේ. හැබැයි මගක් යනකොට අපිට බත් දන්සලක්ම හම්බ වුණා. මේ වෙනකොට උදේ 7:00ට විතර ඇති. අපි ඉතින් එතනින් අතර කරලා බතුත් කාලා කෙලින්මයි ගමන පටන්ගෙන දැන් ඉතින් මේ කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල ඉතින් පොඩක් ට්‍රැෆික් එක තිබුණා. ට්‍රැෆික් එකත් පාස් කරගෙන ඉතින් අපි කෙලින්ම නුවරට ගියා. අපි ඉතින් කෙලින්ම නුවරට අපි නතර වෙන තැනට යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. අපිත් එක්ක යන ඉතින් එක යාළුවෙකුගේ ගෙදරක් නුවර තියෙන්නේ. ඉතින් අපි එහෙ ඉන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. අපි දැන් කෙලින්ම එයාලා ගෙදරට යන්නේ. ළමයි දැන් අපි ඉන්නේ නුවර. මම අතන වගේ වීඩියෝස් ගත්තේ නැහැ. ඇත්තටම මාරම ලස්සන පැත්තක්. නුවර ඇවිල්ලා තිබුණාට ඉතින් අපි කවදාවත් එයාලගේ ගෙදරට ගිහිල්ලා තිබුණේ නැහැ මීට කලින්. මේ ඉතින් එයාලගේ ගෙදරට යන පාර ළමයි මාරම ලස්සනයි. ඉතින් මේ පළාතම ලස්සනක් තියෙන කඳුලින් සහ ගස් කොළන් වලින්. මේ පළාතට ආවම යන්න හිතෙන්නේ නැති තරම් ලස්සනක් තියෙනවා. අපි ඉතින් ළමයි මේ සෑහෙන ලොකු කන්දක් තමයි නැගලා තියෙන්නේ. යන ගමනත් ඉතින් වටපිටාව ලස්සන වීව් එකක් තිබ්බා අපිට බලන්න. ඉතින් එහෙම බල අපි හිමීට අපේ ගමන ගියා. දන්නේම නැතුව එයාලා ගෙවල් ළඟටත් ලං වුණා අපි. ළමයි ඔන්න ඉතින් අපි ඔහොම එයාලා ගෙවල් ළඟටම ඇවිල්ලා මේ තියෙන පල්ලෙහාට ලොකු බෑවුමක්. ඉතින් මේ බෑවුමෙන් පල්ලෙහා තමයි එයාලා ගෙදර තියෙන්නේ. ඉතින් මෙතනින් දාන්න ඕනේ. ටිකක් බය හිතෙනවා ඉතින් දකිනකොට මොකද ඒ තරම් ලොකු බෑවුමක් තියෙන්නේ. කොහොම ඉතින් පිටිපස්සේ කට්ටිය බෑලා හිමීට බයික් ටික අරගෙන පල්ලෙහාට දාගත්තා. මේ පල්ලෙහායින් පේන්නේ ඉතින් ඒ ගෙදර මේ බෑවුම දිගේ. ඒ ගෙදරට තමයි කෙලිම මේ පාර යන්නේ. වෙන කිසිම ගෙදරක් නැහැ පල්ලෙහා. ළමයි අපි හැමෝම ආව ගමන් ෂොක් වුණා. ඒ තරම් ලස්සන view එකක් තියෙන්නේ. මොකද අපි හිතුවේ නෑ මේ වගේ view එකක් තියෙයි කියලා. අපි කවුරුත් මීට කලින් ඇවිල්ලා තිබුණේ නැහැ. යාළුවා කිව්වෙත් නැහැ. මාරම ලස්සන view එකක් ළමයි. ඉතින් අපි මෙතන දවස් දෙකක් ඉන්නවා කියන්නේ ඉතින් ඒකම ලොකු trip එකක් අපිට. ඒ තරම් ලස්සන view එකක් තමයි පල්ලෙහායින් පේන්නේ. ළමයි මෙතන ඉස්සරහ පල්ලෙහායින් ලස්සන දොලක් යනවා. ඉතින් අපි එතනටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ආපු ගාම අපි කෑවා. මොන දේ කරන්නද ඉතින් කාලා ඉන්න එපයි. ළමයි ඉතින් මේ තියෙන දොරට යන පාර ලස්සන නියරක් දිගේ තමයි යන්න තියෙන්නේ. අර පල්ලෙහා තියෙන කඳු යායම පේනවා එතනින්. පල්ලෙහෙන් තියෙන කුඹුර. ඉතින් උඩ නියර දිගේ තමයි දොරට යන්න තියෙන්නේ. මාරම ෆීලින් එකක් දැනෙන ළමයි. අපි කට්ටිය ඉතින් කියව නියර දිගේ ගියා. නාලා කරලා ඉතින් අපි රෑ වෙලා ගමන් දෙක තුනක් යන්න හිතාගෙන ඉන්නවා. ඔහොම ඉතින් කියව දිගටම යනකොට ඉතින් එතන පුංචි යහපැත්ත ඇලක් තිබුණා. ඉතින් අපේ යාළුවෙක් ඒකවත් ජබොක් ගාලා වැටුණා. තනියම යනවට වඩා ඉතින් අපේ යාළුවෝ කට්ටියක් එක්ක යනකොට ඒ විනෝදය තවත් වැඩි වෙනවනේ. ඉතින් මේ පේන්නේ මං කියපු චූටි ඇල. අපි ඉතින් දැන් ළඟටම ඇවිල්ලා ඉතින් මෙතනින් ලොකු බෑවුමක් තියෙන පල්ලෙහාට බහින්න හොඳ පඩි පෙළ දාලා තියෙන්නේ එතන. එතන තමයි පඩි 100ක් විතර තියෙනවා. ඉතින් අපි කට්ටිය හිමි බැස්සා. මේ තියෙන ළමයි තියෙන දොළ පාර මොන ලස්සනයි ළමයි. කියන්න වචන නෑ ඒ ගැන නම්. අපි ඉතින් මෙතනින් හිමීට නෑවා. අපේ කට්ටියට ඉතින් එතනට ගියාට පස්සේ සිහියක් නැහැ. ඉතින් එතන නෑවා පැය 2-3ක්ම අපිට ඉතින් රෑ යන්න තිබුණ ගමන් යන්න ටිකක් පොරොක්කු වුණා. හැබැයි ඉතින් අපි කට්ටිය කොහොම හරි ගියා.
පොඩි ළමයි වගේ ඉතින් වතුර ගඟ සෙල්ලම් කර කර පැය 3-4ක් යනකම් කවුරුත්ම දන්නේ නැහැ ඉතින්. කොහොම හරි ඉතින් අපි ගන්න ඕනේ විනෝද ඉතින් ගත්තා. ඊයා බේස් එක නැහැ. දැන් ඉතින් නාලා යනවාය. ඇත්තටම අපිට ඉතින් වෙලාවක් ගැන ගාණක්වත් නැහැ. අපි ඉතින් මේ යනකොටත් 3:00ට 4ට විතර ඇති. අපි ඉතින් ආයෙත් යන්න පිටත් වුණා. ගෙදරින් බෑග්ස් ඔක්කොම තියලා චේන්ජ් කරගෙන ඇවිදින්න පටන් ගත්තා නුවර වටේටම. අපි ඉතින් මේ යන්නේ නුවර පුංචි සිරිපාද බලන්න. හැබැයි ඉතින් ළමයි අපි එතන යනකොට රෑ වුණා. පේනවනේ දැනටමත් කරවල වැඩලා තියෙන ඉතින් අපි තාමත් යන ගමන් නතර වුණු තැනට වඩා ටිකක් දුරින් තමයි පුංචි සිරිපාද තියෙන්නේ. ඒ නිසා තමයි ඉතින් අපිට රෑ වුණේ. හැබැයි ඉතින් මගින් හැරිලා ගියේ නෑ. අපි ඉතින් බලලම යනවා කියලා හිතලා දිගටම ගියා. මෙන්න මේ දිග තමයි ඉතින් පෙවුනේ ළමයි ඇත්තටම. ලස්සන view එකක් තියෙන point එකක්. හැබැයි ඉතින් අපිට view එක බලා ගන්න බැරි වුණා. අපි යනකොට රෑ වුණා හින්දා. මාරම සීතල ළමයි උඩට ගියාම මොකද මේක ලොකු කන්දක් තමයි අපි නැගලා තියෙන්නේ. අපි ඉතින් දැන් මෙතන කන්ද නැගපෙකේ කතා කරගෙන ඉන්නවා දැන් ඊගාවට කොහෙද යන්නේ කියලා. අපිට ඉතින් එහෙනුත් යාළුවෝ කට්ටියක් හම්බුණා. අපිට ගොඩාක් දුර යන්න බැරි නිසා ඒගොල්ලෝ කිව්වා මේ ළඟ විසක් කලාපයක් තියෙනවා කියලා. දැන් ඉතින් අපි ඒක බලන්න ආවා. ඉතින් ඒකත් බලලා අපිට මගින් දුම්තෙල් බත් දන්සයක් හම්බුණා. ඉතින් ඒකේ ළමයි අපි රෑ වෙනකන් හිටියා. ළමයි ඉතින් මේ දේවල් ඇත්තටම හදලා තියෙන පුංචි ළමයි ටිකක්. මම ගොඩාක් වීඩියෝ කරේ නැහැ. බලන්න දේවල් මේකේ ගොඩාක් තිබුණා. ඒගොල්ලෝ ඒ වැඩේ ලස්සනට කරලා තිබුණා. අපි ඉතින් මේකත් බලලා බත් දන්සලට ගිහිල්ලා බත් කාලා අපි හිටපු තැනට යනකොට පාන්දර 2 විතර වුණා. ඉතින් ගිහපු ගමන් කට්ටියම නිදාගත්තා. නිදාගෙන පහුවදා හැරෙනකොට උදේ 10ට විතර ඇති. කට්ටිය නැගිට්ට ගමන් ඉතින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා view point එක බලලා එදා දවසේ අපි කොහෙටද යන්නේ කියලා කතා කර කර හිටියා. අපිට ඉතින් කලින් දවසේ වැඩි ඇවිදින්න බැරි වුණ නිසා අපි කට්ටියම තේ බීලා ලෑස්ති වෙලා ඇත්තට මේ උයලක් තිබුණා උදේට කාලා තමයි ගියේ. ඉතින් කට්ටියම ලෑස්ති වෙලා ඉක්මනට ගමන යන පිටත් වුණා ආයෙත්. ඉතින් මෙහෙම යන ගමනුත් අපිට දන්සල් කීපයක් හම්බ වුණා. මට වීඩියෝස් ගන්න බැරි වුණා. අපි ඉතින් දන්සලුත් වැඳගෙන තමයි අපේ ගමන යන්න පිටත් වුණා. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් අපි මුලින්ම බන්ධනාගාරය බලන්න. ඉතින් අපිට ඒක ඇතුළට යන්න දුන්නා. අපි කට්ටිය ඉතින් ඊට කලින් බලලා නැති නිසා අපි කට්ටියම ඒක ඇතුළට ගිහිල්ලා සෑහෙන වෙලාවක් බැලුවා. මේ දැන් ඉතින් අපි හැමෝම අනිවාර්යෙන් බලන්න ඕනි දේවල්. මේක පිටින් පේනවා වගේම ඉතින් අතුරුනුත් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ බන්ධනාගාරය ගැන කියලා දෙන ගයිඩ් කෙනෙක් හිටියා. එයා අපිට මේකේ තියෙන හැම දෙයක්ම ගැන විස්තර කියලා දුන්නා. ඒ හින්දා ඉතින් අපි ගොඩක් දේවල් මේකේ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම ෆස්ට් ටයිම් තමා මෙතන බලන්න ගියේ. ගිහපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. කලින් හිටපු කට්ටිය මේකේ ඉතින් එක එක දේවල් බිත්තිවල ලියලා තිබුණා. ඉතින් අපි ඒ දේවලුත් කියවලා ෆොටෝස් ගහලා ගොඩාක් දේවල් බලලා මෙතන යනකොටත් ටිකක් පරක්කු වුණා. ඉතින් ඒක බලලා ඊට පස්සේ අපි දළදා මාලිගාවට යන්න තමයි හිතාගෙන ආවේ. හැමෝටම දළදා මාලිගාවේ ගොඩක් සෙනඟ හිටියා. ඒ නිසා අපිට යන්න බැරි වුණා. ඉතින් අපි නුවර වැවරාම වටේට ගිහිල්ලා එතනින් අපි සහස්වරටත් ගිහිල්ලා ඉතින් කන්න වනාහරි අරගෙන එහෙම ඉතින් නුවර වැව වටේ පොඩ්ඩක් ඉතින් ඇවිදලා ෆොටෝස් ටිකක් ගහලා ඊට පස්සේ අපි අම්බුලාව යන්න පිටත් වුණා. ලංකාවට ඇවිල්ලා ප්‍රේම දඩේ දැන් ශේෂල් මේ ඉන්නේ. ඉතින් යාළුවත් බලලා අපි අම්බුලාව යන පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි මේ නුවර වටින්ම එහෙම බයික් තියෙන තැනට ගිහිල්ලා අපි එහෙමම අම්බුලාව යනවා. ඉතින් මට යන මගදී වීඩියෝස් ගන්න බැරි වුණා. අම්බුලාවේ ගිහිල්ලා ඉතින් මගක් නැග්ගට පස්සේ තමයි මතක් වුණේ වීඩියෝස් ගන්න. ඉතින් මේ අම්බුලාවේ මගක් උඩට ගියාට පස්සේ පේන view එක තව අම්බුලාව ටවර් එකට අපි නැග්ගේ නැහැ.
මාරම ලස්සන වීව් එකක් ළමයි තියෙන්නේ. ඇත්තටම ඉතින් මෙහෙම මේවා දකිනකොට නුවර දාලා එන්නත් දුකයි. මාරම ලස්සනයි. ඉතින් අපි බයික් වල මගක් දුරට ආවට පස්සේ ඉතින් පොඩ්ඩක් අමාරු හින්දා එතන ළඟින් නතර වෙලා මොනවා හරි බීලා යන් කියලා හිතුවා. කට්ටියම ඉතින් එතන ඉඳ ගන්නත් තැනක් තිබ්බ හින්දා එතනින් නතර වෙලා ආයෙත් යන්න පටන් ගත්තා. ඉතින් මාර ලස්සනයි ළමයි. ඒ ගැන කියලා වැඩක් නැහැ. අපි කට්ටිය ඉතින් මෙහෙම ඉඳගෙන ගොඩාක් දේවල් කියව හිටියා. ඉතින් කියව ඉඳලා මහන්සි වෙන ඊට පස්සේ ආයෙමත් ගමන පටන් ගත්තා. ඉතින් අපි අම්බුලාව නැගලා ඊට පස්සේ ගෙදර යන්න තමයි හිතාන හිටියේ. අපි ඉතින් ඔන්න අම්බුලාව ටවර් එක ළඟට ආවා. අපේ කට්ටියක් මග ඇරුණා. ඒ කට්ටිය තව පල්ලෙහා හිමින් එන ගමන් ඉතින් අපි පොඩ්ඩක් නතර වෙලා මෙතන බල හිටියා. ඊට පස්සේ ඉතින් අම්බුලාව ටවර් එක නගින්න පටන් ගත්තා. මාරම ලස්සන වීව් එකක් ළමයි පේන්නේ. උඩට යන්න අපි දැන් ඉතින් මේ අම්බුලාව ටවර් එකේ මගක් දුරට නැගලා එන්නේ. මාරම ලස්සන වීව් එකක් තියෙන. උඩට යන්න පොඩ්ඩක් සීතලත් වෙනවා වැඩි. අපි ඉතින් නගින්න ගන්නකොට ටිකක් හවස් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ලස්සන වීව් එකකුත් පේනවා. අපි ඉතින් කන්ද බැහැරෙනකොට ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වුණා ළමයි. ඒක නම් මාරම ලස්සනයි. ඔහොම ඉතින් කන්දත් බැහැගෙන අපි කෙලින්ම ගෙදර යන්න තමයි පිටත් වුණේ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන ගමන් අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මීට වඩා ලස්සන වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි ඔන්න අම්බුලාව ටවර් එකක් නැගලා මේ පල්ලෙහාට බැහැගෙන යන ගමන් පොඩ්ඩක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉතින් රැට පේන වීව් එක ඉතින් ටිකක් රෑ වුණා. දැන් අපි ගෙදර යන ගමන් ඇත්තටම නුවර කියන්නේ තමයි ලංකාවේ තියෙන ලස්සනම තැන. මේ ලෝකේ ගොඩාක් ලස්සන තැනක් තමයි ලංකාව කියන්නේ. අපි ඉතින් හැමදේම බලාගෙන දැන් ඉතින් මේ ගෙදර යනවා. මගෙන් අතර කරලා අපි කෑවා. මට ඒ වගේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන ව්ලොග් එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් අදට බයි.